With the rays of the bright sun, the birds wake up and begin to sing with enthusiasm. Working hard throughout the year, it's time to show, yes, my dear, the things what you have learnt. Before we start our journey, it's time to welcome all the chief guests, the teachers, the parents, and all others who have come to witness the dignity of the blooming Cambridge flowers. දේදුන්නක පෙරුණු පාට අපි හැමෝගෙම හිතට සැනසුමක් එකතු කරනවා. අහස් තලයම වලාකුලින් බර වෙලා තියෙන වෙලාවට ජලයත් එක්ක ඇතිවෙන ප්‍රතිබිම්බයක වෙනසට පාට ගණනාවක් එකතු වෙනවා. ඒ වගේ තමයි මේ දරුවන්ගේ ජීවිතය. බොහොම අපූර්ව ලස්සන පාටක්, බොහොම අපූර්වට අපි හැමෝගෙම හිතස්සේ කාවද්දන්න ලෑස්ති වෙන වෙලාවක්. වැඩමවා වදාළ ගෞරවනීය පූජනීය මහා සංඝරත්නය නමස්කාර පෙරටුව පාදාභිවන්දනයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒකම ප්‍රධාන සම්භාවනීය අමුත්තානන් ඇතුළුව මේ මොහොතට එකතු වෙච්ච ගෞරවනීය සම්භාවනීය සියලු දෙනා අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි, චූටි දුවගේ පුතාගේ දස්කම බලන්න වෙනදනම් අම්මා තාත්තා පස්සෙන්. හැබැයි අද ඒ අම්මා තාත්තට සැනසුම අසුනක ඉඳගෙන දරුවගේ සැනසුම බලන්න කේම්බ්‍රිජ් ළමා ලෝකයේ දරුවන්ට අත්දැකීම් දීලා මුල් ළමාවිය නිසි ලෙසින් සංවර්ධනය කරලා ඒ හින්දාම පවුලේ ඔක්කොම සැනසille ප්‍රසංගය බලන්න ලෑස්ති වෙනවා. අපි එහෙමනම් යමු ඒ දරුවන්ගේ පාට පිරුණු ලෝකයේ දකින්න. ලෑස්ති නම් දැනෙන්න ආදරය. අප්පුඩියක් දෙමුද ප්‍රසංගයේ ආරම්භයට. අප්පුඩියක් ගහන්නකෝ ආදරෙන්. දැන් ඉතින් ඔන්න අපට ඇවිල්ලා තියෙන්නේ මේ ගෞරවනීය සම්භාවනීය මොහොතේ ආරම්භය එකතු කරන්න. නිහඬකමත් එකතු වුණොත් මුල් වෙලාවෙම වටිනාකමක් කියලා මට හිතෙනවා. ඒ හින්දා අපි ඔක්කොම හයියෙන් ආදරය කරමු. අප්පුඩිය දීලා හැමෝම අප්පුඩියක් ගහන්න වැඩි වෙන්නේ නැහැ. ඊටමත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පාදාභිවන්දනීයව පළමුවෙන් ආරාධනා කරනවා ගණේමුල්ල ශ්‍රී අමර මහා පිරිවෙන් විහාරාධිපතීශ්වර ගල්කන්දේගම රජ මහා විහාරාධිපතීශ්වර ගෞරවෝපාධි අපේක්ෂක රාජකීය පඬිත දමගොල්ලේ මේදානන්ද තිස්ස ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම විහාරවාසී ගෞරවනීය අපේ පඤ්ඤානන්ද හාමුදුරන් වහන්සේ වර ප්‍රමුඛ වැඩමව වදාළ පූජනීය මහා සංඝරත්නයට පළමුවෙන් ආරාධනා කරනවා. ඒ වගේම පෞද්ගලික අධ්‍යාපන ශාස්ත්‍රයට පුරෝගාමී මෙහෙවරකට හැමදාමත් නායකත්වය එකතු කරන අපේ ගෞරවනීය ප්‍රධාන සම්භාවනීය අමුත්තානන් අපත් සමග එකතු වෙනවා. ඔබතුමන්ට ඊටමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ අවස්ථාවට පෞද්ගලික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් පෙරේරා මැතිඳුනි, දයාබල මැතිණියනි, ඔබ දෙපළට ඊටමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා අපේ දරුවන්ට ආශිර්වාද කරන්නට එකතු වෙන්න කියලා. ඒකම අපට ශක්තියක් එකතු කරන්නට හැමදාමත් ලෙන්ගතු සිතින් අපේ කම් පාසලක හිතවන්තකම් මේ ඔක්කොම එකතු කරගෙන අපේ ගමට, අපේ පළාතට, අපේ දිස්ත්‍රික්කයට සුවිශාල මෙහෙවරක් ඉටු කරන්නට යාළුකම, මිතුරුකම, පාසලේ හිතවන්තකම තව තැනක තියාගෙන ඒ එක්කම මේ අවස්ථාවට එකතු වෙන ගම්පහ දිස්ත්‍රික් අතලේක දේශාපති සුගත් කිත්සිරි මැතිඳුනි, ඔබතුමන්ටත් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ දරුවන්ට ආලෝකය දෙන්න පහන් වැටියක් දල්වන්න එකතු වෙන්න කියලා. ඒකම හොරගොල්ල දකුණ ග්‍රාමනිලධාරී තුමියනි, ඔබතුමියට, ඒකම විශාරද උපුල් අසංග මැතිඳුනි, ඔබතුමන්ට, ඒ වගේම කේම්බ්‍රිජ් පෞද්ගලික පාසලේ ගරු විදුහල්පතිතුමිය ආර්.එච්. නන්දනමාලා රණසිංහ මැතිණියනි, ඔබතුමියට,
කේම්බ්‍රිජ් පෞද්ගලික පාසලේ ගරු නියෝජ්‍ය විදුහල්පති රොෂාන් රණවක මැතිතුමා සහ සංජය රාජපක්ෂ මැතිතුමන් දෙපළට කේම්බ්‍රිජ් පෞද්ගලික පාසලේ ගරු අධ්‍යක්ෂ පෙළ පාසලේ ගරු විදුහල්පති රවීන්ද්‍ර කොළමුන්න මැතිතුනි ඔබතුමන්ට කේම්බ්‍රිජ් පෞද්ගලික පාසලේ ගරු අධ්‍යක්ෂිකා නීතිඥ දිනෝෂා කොළමුන්න මැතිණියනි ඔබතුමියට කේම්බ්‍රිජ් පෞද්ගලික පාසලේ ආචාර්ය මණ්ඩලයට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා පහන්වැටි දල්වන්නට අපත් සමග එකතු වෙන්න කියලා. ඒකම කේම්බ්‍රිජ් විශේෂ අධ්‍යාපන ඒකකයේ ආචාර්ය මණ්ඩලයටත් එහා සමගමයි ගෞරවනීය ආරාධනය. කේම්බ්‍රිජ් ප්‍රධාන කාර්යාලයේ නිලධාරී මණ්ඩලයත් මේ අවස්ථාව නියෝජනය කරන්නට එකතු වේවි. ඒකම කේම්බ්‍රිජ් පෙළ පාසලේ හා පෞද්ගලික පාසලේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නියෝජනය මේ හා සමග එකතු වේවි. එවැගේම කේම්බ්‍රිජ් පෞද්ගලික පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ශිෂ්‍ය නායිකා දෙපළත් අපට ආශිර්වාද කරන්න මේ අවස්ථාවට එකතු වෙන්න ආරාධනය කරනවා. කේම්බ්‍රිජ් පෞද්ගලික පාසලේ නර්තනංශයේ දූපුතුන් මේ අවස්ථාවට එකතු වෙනවා. නියෝජනයක් සිදු වේවි පහන්වැටියක් දල්වාලන්න. කේම්බ්‍රිජ් පෙළ පාසලේ සියලුම දෙමව්පියන් දූ දරුවන් නියෝජනයටත් අපි මේ මොහොතේ ආරාධනය කරනවා පහන්වැටි දල්වන්නට එකතු වෙන්න කියලා. ඒ මවකට පියෙකුට ආදරයෙන් මේ සුන්දර වෙලාවට පහන්වැටියක් දල්වන්නට අපිත් එක්ක අත්වල බැඳ ගන්න ආරාධනයයි සෙනෙහසින් කරන්නේ. කේම්බ්‍රිජ් පෙළ පාසලේ ගුරු මවක් මේ හැමෝම නියෝජනයෙන් පහන්වැටියක් දල්වාවි. ඒ දරුවන්ගේ ලස්සන දකින සුන්දර වෙලාවේ. චිරානගත සම්ප්‍රදායානුකූලව පහන්වැටි දල්වන්නට කේම්බ්‍රිජ් පෞද්ගලික පාසල කේම්බ්‍රිජ් ළමා ලෝකය මේ ආයතන සියල්ලටම ආශිර්වාද කරන අපේ ගෞරවනීය සම්භාවනාවට පාත්‍ර වෙච්ච පූජනීය ගෞරවනීය මහා සංඝරත්නය පෙරටුව මේ මොහොතට සම්බන්ධ වුණු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් අතින් හදවතේ ආශිර්වාදය මේ මොහොතේ ආලෝකයකට බඳුන් කරලා සුන්දර ලෙසින් මේ පුංචි දූපුතුන්ට ආලෝකයක් දෙන්න පහන්වැටි දල්වන්නට චිරානගත සම්ප්‍රදායානුකූලව අපේ සිරිත් ප්‍රකාරව එකතු වුණු ඒ හැමෝටම අපේ ආචාර්ය ගෞරවය හදවතින්ම ගෞරවයෙන්ම පුද කරනවා. එහෙමනම් වැඩසටහනේ ඊළඟට අපි ඔබව කැඳවගෙන යන්නේ මේ දරුවන්ට අපි හැමෝටම අප අදහන ආගමත් එක්ක එහි ආශිර්වාදය
පළමු කොට දකින්න. එහෙමනම් මේ මොහොතට හැමදාමත් කේම්බ්‍රිජ් ළමා ලෝකය කරන හැම කාරණාවෙදිම Tamanගේ පන්සල අමතක කළේ නැහැ. දරුවට ආගම දහම ගැන කියා පහදා දෙනකොට කිතුණු බැතිමතුන්ට වෙනම තැනක ඒ දරුවන්ගේ ආගම දහම වෙනුවෙන් මුල් ළමා වියේදීම ලෝකයට ඒ ආදරය, දයාව, කරුණාව දෙන්න ජේසු ළඟ යාඥා කරන්න ඉඩ කඩ දුන්නා. බුදු හිමියන් පාමුල දනනමා වැටි වඳින්නට හැමදාමත් දවසේ ආරම්භයේට ආශිර්වාදය එකතු කරන්න කල්පනා කළා. අද දවසේ ඒ සියල්ල වෙනුවෙන් පොදුවේම මේ මොහොතේ සූදානම් වෙන්නේ අපි මේ ආගම සිහි කරන්නට ආශිර්වාදයේ එක්ක. එහෙමනම් පළමුවෙන්ම මේ පැමිණ සිටින ගෞරවනීය ඔබ අපි හැම කෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිටවා අපට ආශිර්වාද කරන්නට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. වැඩමවා වැඩ සිටින ගණිමුල්ල ශ්‍රී අමර මහා පිරිවෙන් විහාරාධිපතිශ්වර ගල්කන්දේගම රජමහා විහාරාධිපති ගෞරව උපාධි අපේක්ෂක නම කියනට අවසරයි රාජකීය පඬිත පූජ්‍යපාද දඹගොල්ලේ මේදානන්ද තිස්ස නායක හමුදුරුවනේ ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. පිරිස පංචශීලයේ පිහිටවා අපට ආශිර්වාද කරන හැටියට අවසරයි අපේ හමුදුරුවනේ. දෙවරක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බහන්තේ සාදු සාදු සාදු. කවුරුත් වාඩි වෙන්න. සියලු දෙනාටම සුබ උදෑසනක් පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා. මේ සනිරෝ උත්සව ශාලාව තුල පවත්වන මේ විශේෂ ප්‍රසංගය සඳහා ක්‍රේම්බීච් ළමා ලෝකය පෙර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවය සහ විවිධ ප්‍රසංගය සඳහා වැඩමවා වදාළ ගණේමුල්ල ශ්‍රී අමර මහා පිරිවෙන් විහාරාධිවාසී ගම්ශ්‍රී අමරවංශ මූලික පිරිවෙන් කෘත්‍යාධිකාරී ගරු කටයුතු උනාවටුනේ පඤ්ඤානන්ද පණ්ඩිත ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අනුවාසනාරූඪ ගණේමුල්ල අමර මහා පිරිවෙන් විහාරාධිකාරී ගම්ශ්‍රී අමරවංශ මූලික පිරිවෙන් නියෝජ්‍ය පරිවෙනාධිපති ගරු කටයුතු අලුත්ගම ජිනරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ක්‍රේම්බීච් අධ්‍යාපන ජාලයේ අධ්‍යක්ෂ ආචාර්ය රවින්ද්‍ර විජේවර්ධන මැතිතුමා, දිනූෂා කොළමුන්න මැතිනිය, ඒ වගේම ක්‍රේම්බීච් විද්‍යාලයේ විදුහල්පතිතුමිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලය, ක්‍රේම්බීච් ළමා ලෝකය පෙර පාසලේ ආචාර්ය මණ්ඩලය, ඒ වගේම සහතික ප්‍රධානයේ සහිත මේ විවිධ ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා විශේෂ ආරාධිත අමුත්තන් හැටියට මේ අවස්ථාවට සම්බන්ධ වෙන ගම්පහ අතිරේක දිසාපතිතුමා, ඒ වගේම සමස්ත ලංකා පෞද්ගලික පාසල් අධ්‍යක්ෂකතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ කරගත් සම්භාවනීය ආරාධිත මහත්ම මහත්මීන්, ඒ වගේම ක්‍රේම්බීච් විද්‍යාලයේ ඉගෙනුම ලබන දූ දරුවන්, ළමා ලෝකයේ පෙර පාසලේ ඉගෙනුම ලබන පුංචි දුවා පුතාලා, ඒ වගේම ඒ දරුවන්ගේ ආදරණීය දෙමව්පියන් වැඩිහිටියන් ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම දෙනාගේ අවසරයි. ඇත්ත වශයෙන්ම මේ සනිරෝ උත්සව ශාලාව තුල ක්‍රේම්බීච් ළමා ලෝකය පෙර පාසලේ
2024 වර්ෂයට අදාළ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානයත් විවිධ ප්‍රසංගයත් පුරාණ චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන් සිලි දල්වලා මේ උත්සවය ආලෝකමත් කරලා ඒ වගේම පන්සිල් පිහිටලා ආගමික වත්පිළිවෙත් සිද්ධ කරලා ආරම්භ කරන්නට යෙදුණා. මම මේ සනිරෝ උත්සව ශාලාව තුල පවත්වන මං හිතන්නේ පස්වෙනි උත්සවයට තමයි සහභාගී වෙන්නේ. ඉතින් ඇත්තටම හරිම අලංකාරාත්මකව නිර්මාණශීලීව මේ විවිධ ප්‍රසංගය සංවිධානය වෙනවා. ඉතින් පුංචි දුවා පුතාලගේ හැකියාවන් කුසලතාවයන් දක්ෂතාවයන් දකින්න ඒ වගේම ඒ පුංචි දුවා පුතාලට ජීවිතේ හොඳ අත්දැකීමක් ලබන්න මේ උත්සව ශාලාව තුලින් මේ වේදිකාව තුලින් අවස්ථාවක් නිර්මාණය වෙනවා. ඉතින් අපේ ක්‍රේම්බීච් අධ්‍යාපන ජාලයේ අධ්‍යක්ෂ රවින්ද්‍ර විජේවර්ධන මැතිතුමා නිරන්තරයෙන් උත්සාහ කරන්නේ තමන්ගේ අධ්‍යාපන ආයතන හරහා දරුවන්ට සුවිසල් සේවාවක් ලබා දෙන්න. දරුවන් ඉහළම තලයේ ඔසවා තබන්න තමයි එතුමා නිරන්තරයෙන් කටයුතු කරන්නේ. ඉතින් එතුමාට සාමාන්‍ය පරිදි මේ කටයුත්ත කරන්න තිබුණත් ඒ දරුවන්ට හොඳ අවස්ථාවක් ඇතිකරන්න මේ වගේ වේදිකාවක් තුල හොඳ අත්දැකීමක් ලබන්න අවකාශයක් එතුමා විසින් නිර්මාණය කළා තියෙනවා. ඉතින් ඇත්තටම මං හිතන්නේ මේ උත්සවයට මේ විවිධ ප්‍රසංගයට වසර ගණනාවක් සහභාගී වෙන අය ඉන්නවා. ඉතින් ඒ අයට හොඳ අත්දැකීමක් තියෙනවා. කොයි විදිහටද මේ විවිධ ප්‍රසංගයේ සංවිධානය වෙන්නේ කියන කාරණේ පිළිබඳව. ඉතින් බොහොම ලස්සනට ඉතින් නිර්මාණශීලීව ඒ කටයුතු සිද්ධ කරන්න නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ වගේම පෙරපාසලක් මගින් දරුවන්ට දැනුම ආකල්ප කියන කාරණා දෙක විතරක් සම්පූර්ණ කළා මදි. අනිවාර්යෙන් කුසලතාවයත් සම්පූර්ණ කරන්න ඕන. එහෙනම් දැනුම ආකල්ප කුසලතා කියන මේ කාරණාත්‍රයම සම්පූර්ණ කරන්න ඉතින් මේ අවස්ථාවක් හැටියට අපිට දකින්න පුළුවන්. ඉතින් නිසා අපේ අනුශාසනා අහනවට වැඩිය ගොඩක් අය බලාපොරොත්තුෙන් ඉන්නේ මේ පුංචි අයගේ දක්ෂතාවයන් දකින්න. ඒ නිසා අපි හැම වසරෙම ඉතින් මේ කටයුත්තට සහභාගී වෙනවා. ඉතින් අපගේ ආශිර්වාදය මේ කටයුත්ත වෙනුවෙන් ලබා දෙනවා. ඉතින් මේ වසරේත් අපි සහභාගී වෙලා ඉතින් අපේ පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වාසය කරන ඉතින් මහා සංඝරත්නයත් මේ සඳහා සම්බන්ධ වෙලා ඉතින් මේ දරුවන්ගේ කටයුත්තට ආශිර්වාදය අපි එකතු කරනවා. ඒ නිසා මේ කටයුත්ත මේ විවිධ ප්‍රසංගය ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වාම ඊටම සාර්ථකව සිද්ධ කරගන්න තුනුරුවන්ගේ දෙවියන්ගේ දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ආගමික අනුශාසනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
එහෙමනම් ඔබව ඊ타ත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න අපිට වැඩිය ගොඩක් හොඳම කෙනා වේදිකාවේ ඉන්නවා. ආරාධනය කරනවා සිංහල බසින් ඔබට ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න මේ රෙඩ් රෝස් පන්තිය නියෝජනය කරන චූටි දියණියයි ඔබට කතා බහ කරන්නේ. ආරාධනය තනුලි නවෝදයා චූටි දුවේ ඔබට අපිව පිළිගන්න. අප්පොඩියක් ගහමු එයාව පිළිගන්න. සුබුදෑසනක් පැමිණි සිටින ඔබ සියලුනාට අද කේන්දි තෙරපාසලේ පුංචි අපට ගොඩාක් සතුටින් ලස්සන දවසක්. ඒ ලස්සන දවස තවත් ලස්සන කරන්න අපිට ආශිර්වාද කරන්න මේ පැමිණි ගෞතම මහා සංඝරත්නයෙන්ද අපගේ විශේෂ ආදරණය පිළිගෙන ගෞරවනීය අමුත්තන්ගෙන්ද කේන්දි පෞද්ගලික පාසලේ පෙර පාසලේ ගරු අධ්‍යක්ෂක රවින්ද්‍ර කොළමුන්න මැතිතුමාගෙන්ද ගරු අධ්‍යක්ෂකා නීතින්න දිනුෂා කොළමුන්න මැතිණියගෙන්ද ආදරණීය ගුරු මෑණිවරුන්ගෙන් දයාබර දෙමව්පියන්ගෙන්ද අවසරයි ඔබ සැම පිළිගැනීමට දෙන්න මටත් අඩකට අවසර. ඉතින් අපිට විශේෂ දවසක්. ඒ දවස කලෙලි දැක්වීමට සූදානම් මේ මුහුතේ අපට සත්‍යයක් වීමට සපමිනි ඔබ සියලු දෙනා මා ඉතා පිළිගනිමි. මම රෙඩ් රෝස් පන්තියේ තනුලි නවෝදයා. ස්තුතියි. අපිට අපේ පෙළ පාසලේ ඉංග්‍රීසි බසත් ලෝකේ ජය ගන්න කියා දෙනවා. එහෙමනම් මේ සූදානම් වෙන්නේ ඔබව පිළිගන්න ඉංග්‍රීසි බසින් ගාඩ්නියා පන්තියේ ලිතුල පුංචි පුතා. Good morning everyone. Permission from the Honorable Ma Sangaratnaya. All the invited guests who came here after accepting our invitation to our beloved director Tawinda Kolamunna sir and directors Dinusha Kolamunna madam, to our beloved principal and teachers, dear parents and my dear friends, welcome to you all. So today is a very happy day for us little ones. Thank you. I am Litula from Gardenia class. බ්ලොසම් පන්තියේ තමිල් බසින් ඔබට ආමන්ත්‍රණයට දනුල පුංචි පුතාගේ සූදානම. අනේ වලක්කම් කාලේ වඩක්කම් අදිපල්ලවල් හලේ ආසිරියල් හලේ අම්බුල්ල පෙට්‍රෝලි හලේ එන්නුද්දේ සහෝදරි මාල් හලේ අනේ වලක්කම් නම් සොනිදු. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ ඔයාලට පාසල් ගීතෙන් අපේ ප්‍රසංගය ප්‍රාසංගික අත්දැකීම මෙලෙසින් විවර කරලා දෙන්න. අද මේ පෙළ පාසලේ කේම්බ්‍රිජ් පෙළ පාසලේ ගීතය ගයන්නට අපි හැමෝම කේම්බ්‍රිජ් පෙළ පාසල නියෝජනය කරලා සූදානම් වෙලාව. එහෙමනම් ආරාධනය කරන්නේ පුංචි දරුවනි ඔබට පෙළ පාසල් ගීතය ගයන්නට ප්‍රධාන වේදිකාවේ ඉඳලා.
පුකුරක සිනාසිත් එක් වේලා කේම්බ්‍රිජ් තරු පුකුරක සිනාසිත් 2024 පෙර පාසලේ ආදරණීය පුංචි දූල පුතාලා ඔක්කොම වේදිකාව තුල සූදානම්. අපිත් එහෙමනම් ඔබට ආරාධනය කරන්නේ ඔබව පිළිගන්න ඉන්න අපිව පිළිගන්න අප්පුඩියක් දෙන්න කියලා. හයියෙන් අත්පොළ සන්නාදයක් දෙන්න. මේ කේම්බ්‍රිජ් තරු පොකුරක සිනාසිත් අරන් එක්වීලා කේම්බ්‍රිජ් අපි 2024ට මෙලෙස ඔබට ලං වෙන වෙලාව අත්පොළ සන්නාදයක් දෙන්නකෝ. ආයෙත් වැඩි වෙන්නේ නැහැ ආදරෙන්.
කුරක සිනාසෙත් එක් වේලා කේම්බ්‍රිජ්. කේම්බ්‍රිජ් තරුප කුරක සිනාසෙත් 2024. පුංචි දරුවන් ඔබව පිළිගන්න ආදරයෙන් එකතු වෙච්ච පුංචි දරුවන්ට වගේම වගකීම යුතුයකම තියෙන ආදරණීය මේ ආයතන ප්‍රධානීත්වයට මේ මොහොතේ ගෞරවයෙන් ආරාධනා කරන්න සූදානම් ඔබ සැම ඊටම ගෞරවයෙන් පිළිගන්න. එහෙමනම් මේ මොහොතේ ඔබව පිළිගන්න ඔබත් සමග පිළිසඳරක යෙදෙන්න ගෞරවනීය ආරාධනය කේම්බ්‍රිජ් 9 ගණේ මුල්ලට එකතු කරලා ළමා ලෝකයකින් විධිමත් අධ්‍යාපනයේ පෙරපාසලෙන් ඔබට සියලුම පහසුකම් එක්ක ඔබේ දරුවට නිසි අනාගතයකට පුද්ගලික පාසලක විශ්වසනීයත්වය ඇති කළ
ගෞරව ශාස්ත්‍රවේදී රවීන්ද්‍ර විජේවර්ධන කොළමුන්න මහත්මයාට ඊ타මත්ම ආදරයෙන් ආරාධනය කරනවා ආයතන ප්‍රධාන අධ්‍යක්ෂකතුමන් හැටියට ඔබව ගෞරවයෙන් පිළිගන්න. මේ ඔබේ ප්‍රසාදයේ පිරුණු අත්පුල සන්නාදය අතරේ ආරාධනය කේම්බ්‍රිජ් අධ්‍යක්ෂතුමන්ට මේ මොහොතේ ඔබව ආමන්ත්‍රණය කරන්න. සියලු දෙනාටම සුබ උදෑසනක්. අද දින මෙම උත්සවයට අපගේ ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නය වැඩම කළා. ඒ අනුව අප පන්සලේ ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේ අමර මහා පිරිවෙන් විහාරාධිපති ගල්කන්දේගම රාජමහා විහාරාධිපති ගෞරව උපාධි අපේක්ෂක රාජකීය පඬිත නමකයන්ට අවසරයි දඹගොල්ලේ මේදානන්ද තිස්සනායක ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නය ඊටම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම පුංචි දරුවන්ට ආශිර්වාද කරන්න මේ අවස්ථාවට අපගේ ආරාධනය පිළි අරගෙන පැමිණි ගම්පහ දිස්ත්‍රික් අතිරේක දිසාපති සුගත් කිත්සිරි මැතිතුමන් ඊටම ගෞරවයෙන් අපි මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම අපගේ ආරාධනය පිළි අරගෙන මේ අවස්ථාවට පැමිණි පෞද්ගලික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් පෙරරා මැතිතුමන් වගේම එම මැතිණිය සහ ආදරණීය දියණිය තම ගෞරවයෙන් අපි මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම අධ්‍යක්ෂතුමිය ඒ වගේම කේම්බ්‍රිජ් පෞද්ගලික පාසලේ ගරු විදුහල්පතිතුමිය ආර්.එච්. නන්දනමාලා මහත්මිය ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙපළ අංශ ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන් ඒ වගේම කේම්බ්‍රිජ් පෙර පාසලේ සියලුම ගුරු මහත්මීන් ඒ වගේම විශේෂ අධ්‍යාපන ඒකකයේ නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වුණු සියලුම ගුරු මහත්මීන් ආදරණීය දෙමව්පිය ඔබ සියලු දෙනා ඒ වගේම අද තමන්ගේ දක්ෂතා එල් දක්වන ආදරණීය අපේම පුංචි දුවල පුතාලා සියලු දෙනාගිනුත් කේම්බ්‍රිජ් පෞද්ගලික පාසලේ මේ අවස්ථාවට සම්බන්ධ වුණු ශිෂ්‍ය නායක මණ්ඩලයේ නියෝජනය කරන දුවල පුතාලාගෙනුත් අවසරයි. මම හිතන්නේ පුංචි වයසට ඒගොල්ලොන්ගේ ජීවිතේ පළවෙනි වතාවට ස්ටේජ් එකට නගින දරුවෝ වගේම දෙවෙනි වතාවට ගොඩ වුණ දරුවොත් තුන්වෙනි වතාවට ගොඩ වෙන දරුවොත් මෙතන ඉන්නවා. මම හිතන්නේ ඒගොල්ලෝගේ ජීවිත කාලේ ඒගොල්ලෝ පළවෙනියෙන්ම වේදිකාවට ගොඩ වෙනවා කියන්නේ ලොකු කටයුත්තක්. ඒක අපි හිතනට වඩා අසීරු කටයුත්තක්. ඉතින් මම හිතන්නේ කටයුත්ත ඊටම හොඳට අපේ දරුවෝ කරගෙන යනවා. ඒ දරුවන්ට අවශ්‍ය නායකත්වය, පෞරුෂත්වය, ආකල්ප සංවර්ධනය, දැනුම මේ සියලු දේම මේ දරුවන්ට අද වෙනකොට ඒකට අවශ්‍ය ප්‍රමාණයට මම හිතන්නේ ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ අද මේ වගේ දෙවන්ත වේදිකාවක ඇවිල්ලා මේ ආකාරයෙන් තමන්ගේ කුසලතා එළි දක්වන්නේ. ඒ සඳහා මම කියවපු අපේ ආදරණීය ගුරුවරු සියලු දෙනාට විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ දරුවෝ තාම අවුරුදු 5 සම්පූර්ණ වෙච්ච දරුවෝ වගේම මෙතන අවුරුදු 2කමාර නියෝජනය කරන දරුවෝත් ඉන්නවා ප්ලේ ගෲප් එකේ. අවුරුදු 2කමාරක් කියන්නේ සාමාන්‍යයෙන් අම්මගේ ඇකේ එල්ලිලා සෙල්ලම් කරන වයස, හුරුතල් වෙන වයස. නමුත් ඒ අය අද තමන්ගේ දක්ෂතා ඉතාම අපූර්වට එළි දක්වනවා. මේ සඳහා අවශ්‍ය වුණ උන්ට අත්දැකීම්, ඒ අත්දැකීම් ටික මම හිතන්නේ අපි ඉතා හොඳින් දුන්නා. දැන් මීට දින 4කට කලින් මේ වේදිකාවට ඇවිල්ලා දෙමව්පියෝ නැතුව මේ අය ලස්සන්ට තමන්ගේ අත්දැකීම් ඉදිරි ගත්තා. ඉතින් මම හිතන්නේ ඒව තමයි අද මේ ආකාරයට එළි දක්වන්නේ. මොකද දරුවෙකුගේ ජීවිතයට අත්දැකීම් හරිය වැදගත්. ඒ නිසා තමයි අපි මේ තාක්ෂණය පෙර පාසල් ළමයෙකුට නෙමෙයි ඉස්කෝල ළමයෙකුට උනත් ගත්තත් තාක්ෂණය අවශ්‍යයි මේ අත්දැකීම් ලබන්න. ඉතින් අද ඒ දරුවෝ වේදිකාවක් තුල දකින්න තියෙන අත්විඳින්න තියෙන සියලුම තාක්ෂණය උපරිම ආකාරයෙන් භාවිතා කරපු වේදිකාවක තමයි ඔබේ දරුවෝ අද රංගනයේ දෙන්නේ.
දැන් අපි චූටි කාලේ ගත්තොත් එහෙම අපිට මෙහෙම අත්දැකීමක් තිබෙන්නේ නැහැ. අපි මං හිතන්නේ වේදිකාවකට නැග්ගේ 6 වසරකදී. ගලීටියා මධ්‍ය විද්‍යාලයට ගිහිල්ලා අපි 6 වසරේදී වේදිකාවකට නැග්ගහම අපේ අතිරේක දිසාපතිතුමත් අපේ ඉස්කෝලේමයි. ඉතින් මං හිතන්නේ 6 වසරට ගිහිල්ලා අපි වේදිකාවට නැගලා අපිට මේ වේදිකාව ඉතා නුහුරුයි. නුපුරුදුයි. ඒ නිසා අපිට සමහරවිට ඉදිරිපත් කිරීම කරන්න බයයි. ඉතින් මට මතකයි මමත් 6 වසරට නැගලා මටත් සින්දුවක් කියන්න තිබ්බා. මම මේ සින්දුව කොච්චර හොඳට පුහුණු වුණාද මට මේ ඉදිරි පිටේ ඉන්නේ අය ඉස්සරහට ඇවිල්ලා කියන්න ගියාම ඒක නුහුරු වුණා. එහෙනම් මට මතකයි මම සින්දුව කියලා ඉවර වෙනකොට සංගීතය ආරම්භ වුණා. එතකොට වේදිකාවේ ඉන්න ඔක්කොම කට්ටිය මම සින්දුව කියලා ඉවරයි. හැබැයි සංගීතය පටන් ගත්තේ එතකොට. එතකොට ඉදිරිපස්සේ ඉන්න අය ඔක්කොම හො කිව්වා. හේතුව තිබ්බේ අපිට අත්දැකීමක් තිබ්බේ නැහැ. මියුසික් එක්ක කියන්න කොහොමද කියලා. ඒ වගේම මේ සෙනග දැක්කහම බය වුණා. ඉතින් ඒ උනේ අත්දැකීම් වල අඩුව නිසා. ඉතින් මං හිතන්නේ අපේ දරුවාද එහෙම නැහැ. දැන් මේ ළඟදී මම බැංකු වල විශේෂ උත්සවයකට ගියා. ඒකෙදි මට පස්සේ කතාව තිබ්බේ ප්‍රාදේශීය කළමනාකරුවෙකුට. එයා මට හිමින්සර ළඟට කිව්වා සර් මේ මට නම් කතා කරන්න බෑ. මම ප්‍රාදේශීය කළමනාකරුකම ඇත්ත. හැබැයි මට ඔය සෙනගට කතා කරලා පුරුදු නැහැ. ඒකින්ද ඔය කතාවත් සර්ම කළා දාන්න පුළුවන්. මම කිව්වා බැංකුව ගැන කතා කරන්න මට බෑ. ඒකෝට මම කියන්නේ අත්දැකීම් තමයි වැදගත්. අද අපේ දරුවෝ මේ ලබන්නේ අත්දැකීම්. ඒගොල්ලෝගේ ජීවිතේ තාම වැදගත් අවස්ථාවක්. අපි කවුරුත් සතුටු වෙන්නේ ඒකයි. ඒ වගේම මෙතනින් මේ අත්දැකීම ලබා ගත්තට පස්සේ මීට වඩා පොඩි වේදිකාවක තමයි කොහෙ ගොඩ වුණත් ගොඩ වෙන්නේ. දැන් ගම්පහ කලාපයක ගත්තොත් මේ වේදිකාව තමයි තියෙන ලොකුම වේදිකාව. නේ අද ඔබේ දරුවෝ ගොඩ වෙන්නේ ගම්පහ කලාපේ තියෙන ලොකුම වේදිකාවට. ඒ වගේම මේ වේදිකාවට අවශ්‍ය උපරිම තාක්ෂණය ගේන්න අපි කටයුතු කළා. ඉතින් ඒ සඳහා අපිට සහාය දුන්න ගොඩක් පිරිසක් ඉන්නවා. අදත් මම හිතන්නේ ඔබට පේන්නේ නැති වුණාට මේ දින 3ක විතර ඉඳලා විශාල සෙනගක් මේකට මහන්සි වෙනවා. දැන් ඊයේ රාත් එළි වෙනකම්ම මේ තාක්ෂණික නිලධාරීන් මෙතන ලොකු වෙහෙසක් වුණා. එළි වෙනකම් මම හිතන්නේ වැඩ කළා. ඒ වගේම මේ ශාලාවේ සහාය දෙන අය ලොකු සහායක් අපිට දුන්නා. ඉතින් මම හිතන්නේ අපිට ඡායාරූපකරණයෙන් හොඳම ඡායාරූප ශිල්පියෙක් අපි මේ අවස්ථාවට සම්බන්ධ කරලා තියෙනවා ශාන්ත මහත්මයා. ඒ වගේම වීඩියෝ කරන්නේ අද ලංකාවේ ඉන්න ජනප්‍රියම වීඩියෝ ශිල්පීන් දර්ශන තිවංක විකුම් ලංකා කියන අයගේ ප්‍රධානත්වයෙන් ඒ අය ගෙනලා තියෙනවා. ඒ වගේම විදුලි ආලෝක රටා වොච් ලයිට් මනෝජ් ජතුරංග මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තියෙන වොච් ලයිට් ආයතනය මෙතනට ගෙනලා තියෙනවා. ඒ වගේම සම්පත් මහත්මයාගේ සවුන්ඩ්ස් කළමනාකරණය. ඒ වගේම පිටිපස්ස පුළුල් තිර මේ වගේ ඔක්කොම ගත්තොත් එහෙනම් මේ ළමයින්ට ජීවිතේ අත්දැකීම් ලබන්න ඕන අවස්ථා. ඒ ඔක්කොම මම හිතන්නේ ඔකට එක තැනකට එක්ක අහුවෙලා තියෙනවා. මම ඒක සතුටු වෙනවා. ඒ සඳහා සහාය දුන්න සියලු දෙනාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේදී. මොකද අදත් 75කට වැඩි පිරිසක් මේ වේදිකාවේ පිටිපස්සේ මේ වැඩේ සාර්ථක කරගන්න ලොකු සටනකේ දෙනවා. ඒ කාර්ය මණ්ඩලය. ඉතින් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මේ වේදිකාව උත්සව ශාලාව අපිට ලබා දෙන සන්රෝ ආයතනය අවුරුදු 12ක් 31 දිගටම අපිට මේ ආයතනය ලබා දෙනවා. අපේ තනක් හැටියට වැඩ කරන් යන අවස්ථාව අපිට සලසලා දෙනවා. එහි අධිපතිතුමාට කාර්ය මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා අපෙන් මේ අවුරුද්ද සමුගෙන යන ප්‍රාථමික පන්ති වලට යන දුවා දරුවන්ට අවශ්‍ය දැනුම ආකල්ප කුසලතා සියල්ල ඒගොල්ලෝ නෝඩුව ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඒක අද ඔබට ඉස්සරහා තියෙන නර්තනාංග වැඩසටහන් වලදී බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම එහිදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ හැම ළමයෙක් මේක වගේ නෑ. සමහර ළමයි නටන්න පුළුවන්. සමහර ළමයි ඇවිල්ලා වේදිකාවට බලාගෙන ඉන්න පුළුවන්. සමහර ළමයි තමන්ගේ නැටුම් පැත්තකින් තියලා අනිත් අයගේ නැටුම හදන්න පුළුවන්. ඉතින් එහෙම අය ඉන්නවා. මට මතක් වෙන අපේ අධ්‍යක්ෂකතුමාගේ දුව ඒ දවස්වල මට සර් මතකයි කියනවා. හැමදාම සර් මිස්ටර් මොන වැඩේ තිබ්බත් ඉස්කෝලේ ඇරලා ආවහම මැඩමුත් ඒ වගේම සර් වැඩ ඇරලා ආවහම දුවගේ පන්තියට යන්න ඕනේ. එයා මොන්ටිසෝරිය උගන්වපු ඔක්කොම මේ සර්ටයි මැඩම්ටයි
හවසට ආපහු උගන්වනවා කියලා නේද? එතකොට මට යක කිව්වහම ටීචර් කෙනෙක් කිව්වා සර් මාව තමයි ඒ කාලේ ඒ දුව ඇඩ් කරන්නේ. මාව තමයි අනුකරණය කළේ කියලා මට මැසේජ් දානවා කියලා පහු කාලීනව. ඉතින් මං හිතන්නේ අපි ඒවා වැදගත් බොහොම ලස්සන මතක සටහන්. ඒ වගේම අපේ සර් ගැන වචනයක් කියන්න ඕනේ. තාත්තා කෙනෙක් හැටියට අපේ එක්ක මේ දුව මොන්ටිසෝරි යන කාලේ ඒතර මං හිතන්නේ කැලණිය අධ්‍යාපන අධ්‍යක්ෂ හිටියේ සර් මට මතක හැටියට දැන් අවුරුදු 8ක් 10ක් විතර වෙනවා. එතකොට එක දවසක් පොසොන් බැදිගී සරණිය සඳහා දුව ඉදිරිපත් වෙලා ඉන්නකොට ගීත ගායනා කරනකොට සර් බදුල්ලේ ඉඳලා ආවා තමන්ගේ දුවගේ වැඩසටහන බලලා ආයි බදුලු ගියා ටීචින් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා සර් මම එහොම සර් මොකද අද බදුල්ලේ ඉඳලා ආවේ හැබැයි මම මේක ඉවරලා ආයි බදුල්ලේ යනවා කිව්වා මොකද මගේ දුව ගීත ගායනා කරනකොට එයා ස්ටේජ් එකේ ඉන්නකොට එයා කවුරුත් නෙමෙයි හොයන්නේ මාව මම අධ්‍යාපන අධ්‍යක්ෂ වුණාට මම දරුවගේ තාත්තා හොයනවා දරුවා ඒ හින්දා බදුල්ලේ ඉඳලා ගණේ මුල්ලට ඇවිල්ලා ආයි බදුලු ගියා ඒ වැඩසටහන බලලා ඉවර වෙලා. ඒ වගේ කැපවීමෙන් වැඩ කරපු තාත්තා කෙනෙක් පුතේ ඔයගොල්ලෝ මේ තාත්තා ඔයාලා මතක නැතුව ඇති දැන් ඕවා. ඉතින් මම මතක් කරන්නේ ඒ තාත්තා අම්මයි කැපවීම නේද? ඒ වගේම මතක් කරනවා අපි අතිරේක දිසාපතිතුමා අපේ සම්බන්ධ වෙනවා. ඊටාම අපි අභිමාණයෙන් කතා කරන චරිතයක්. ඒ වගේම අපේ ගලහිටියා මධ්‍ය විද්‍යාලයෙන් බිහි වුණු ශ්‍රේෂ්ඨ චරිතයක්. ඒ වගේම අපේ ගමේ බිහි වුණු ශ්‍රේෂ්ඨ චරිතයක්. මම ඊටම ආඩම්බර කරන මම ඊටම ගෞරව කරන චරිතයක්. අපිට ආදරයෙන් මතක් කරන්න පුළුවන් රාජ්‍ය නිලධාරීවරයෙක්. ඉතින් මම හිතන්නේ අද අපිට මේ අවස්ථාවට සුබපතන්න ගෙන්න ප්‍රධාන ආරාධිතයින් දෙපළම රාජ්‍ය සේවයේ ඉන්න කීර්තිමත් ඒ වගේම ආදර්ශමත් රාජ්‍ය නිලධාරීන්. ඔවුන් මේ උත්සවයට ඇවිල්ලා ඕගොල්ලෝගේ අනාගත දරුවන්ට සුබ පතන්න අපපක මම හිතන්නේ අපිට විශාල ගෞරවයක් විශාල ආඩම්බරයක් කියන එකත් මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම අපේ ආදරණීය දෙමව්පියෝ ඔබ සියලු දෙනා හරිම වාසනාවන්තයි. ඔබේ දරුවෝ ඊටම වාසනාවන්තයි. ඔබේ දරුවෝ ඊටම දක්ෂයි. ඒකත් මම මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ ඕනෑම තැනක බොහොම හොඳින් වැඩ කරන්න පුළුවන් දරුවෝ. මොකද මේගොල්ලෝ ට්‍රිප් එකක් ගියත් ඒ අය යන්නේ තනියෙන්. දැන් ජේෂ්ඨ පන්තිවල ළමයි විනෝද චාරිකාවේ යන්නේ තනියෙන්. රෑ වෙනකොට අම්මා ඉල්ලලා අඬන්නේ නැහැ කවුරුත්. ඉතින් ඒ වගේ හොඳ පෞරුෂයක් මේ දරුවන්ට නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඉස්සරහටත් වැඩි දියුණු කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ වැඩසටහන ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න මහා සංඝරත්නයෙන් ලැබුණු ආශිර්වාදයත් ඒ වගේම අතිරික අපේ දිසාපතිතුමත් ඒ වගේම පෞද්ගලික පාසල් අධ්‍යක්ෂකතුමත් එතුමිය පැමිණ අපිට දැක්වූ සහාය නැවතත් මම මෙනෙහි කරමින් ඔබ සියලු දෙනාට වාසනාවන්ත අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම යන බොහොම ස්තුතියි.